Yeah, I don't like that one, Baba. බලාපොරොත්තු තුන්නුනා දෙන්නගේ. Hi. Eyebrows හදුවා. වැඩ ගොඩාක් තියෙන දවසක් වීඩියෝ එකක් කරන්න තියා හිතන්නවත් බැරි දවසක්. ඒ වුණාට මම ගත්ත වීඩියෝ එකක් කරන්න මොකද මෙහෙමවත් කරේ නැත්තම් කරන්න වෙන්නේ නැහැ. eyebrows මගේ මේ මම අඳිනවා මගේ බැලන්ස් නැහැ. බැලන්ස් නැහැ කියන්නේ ඔය තැන් තැන් වලට දීලා එක එක්කෙනා හදලා කාලා තියෙන්නේ. යන් මම යන ගමන් පදින්න බෑ මාළඹේ ටවුන් එකට යන්න ඕනේ. ක්ලාරගේ ඉස්කෝලේට යන්න ඕනේ. මං ගන්න. තනින් තන ගන්න ටිකින් ටික. මම ගියා මුලින්ම ගියා ගෙදරින් පිටත් වෙලා හැමම ගියා සැලූන් එකට eyebrows හදාගත්තා. ඊට පස්සේ courier service එකට ගියා orders ටිකක් මම දුන්නා උදේ ගිහිල්ලා දීලා තායේ orders 3ක් වගේ place වුණා. අද දැන් දැම්මේ නැත්තම් මට ආයේක Monday වෙනකන් දාන්න වෙන්නේ නැහැ. අද Friday නේ. ඉතින් ඕඩර් එකක් දුන්නාම හැමෝම බලාගෙන ඉන්නේ ඉක්මනට හම් වෙනකල්නේ. යනවද නැද්ද කියලා ආයි දෙවෙනි පාරත් කල්පනා කරලා ඉතින් දෙවෙනි පාරටත් අද ගිහිල්ලා ඒ ටිකක් දාලා දැන් ආවම ක්ලාරගේ ස්කූල් එකට මම ගෙදර යන්න ඕනේ උයන්න ඕනේ. අද අපි 5 දිනම ගමනක් යනවා. හැමෝම ගමනක් යනවා. බලන් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට මම වීඩියෝ එක මේකම කන්ටිනියු කරයිද නැද්ද දන්නේ නැහැ. ඒක නැත්තත් වීඩියෝස් අරගෙන එයි කොහොමත් මේ යන්නේ කොහෙද කින්ද මන්ද කියලා ඔයාලට බලා ගන්න. තාම කාලා නැහැ මම පේස්ට්‍රි බෑග් එකකින් එහාටත් ගිහිල්ලා කොහෙද මම පේස්ට්‍රි එකකුයි මොකද්ද සමෝසා එකකුයි ගත්තා. උදේ ඉුවෙත් නැහැ. දැන් ගෙදර යන්න ඕනේ උයන්න ඕනේ කිචන් එක ෆුල් ක්ලීන් කරන්න ඕනේ. ඉඳුල් ඔක්කොම එළියට දාලා වාජන ඔක්කොම හොදලා ක්ලීන් කරන්න ඕනේ. දවල්ට වුණාට අපි යන්නේ දවල්ට පිටත් වෙන්නේ ගෙදරින් දවල්ට. මොකද ක්ලාරා ඉස්කෝලේනේ අද. ස්කූල් එක ආරෙන්නේ 1:45 කිව්වට 2 වගේ වෙනවා. ඉතින් 2:02යි කාලෙ විතර වෙයි ගෙදර යනකොට. ඒකට 2:00මාරටවත් අඩුම පිටත් වෙන්න පුළුවන් වුණොත් බලාගෙන ඉන්නවා ඒ විදිහට පිටත් වෙන්න. ඒකට මම හිතුවේ මේ උයලා දවල්ට ඉතින් 2කටත් යනවා කියන්නේ ගෙදරින් කාලය යන්න පුළුවන් නේ. ආයි පිටත් වෙලා මග නතර වෙවි කකා යන එක වෙලාව අපරාධේ. ඒක නිසා උදෙන් දැන් උයනවා. දැන් නෑ මොනවා උයන්නද කියලා. මොකද මේ ගමන යන හින්දා මේ එළවලු යන මුකුත් ගෙනාවේ නැහැ. ෆ්‍රිජ් එකේ තියෙන මොන හරි දෙයක් තමයි උයන්නේ. ගෙදර ආවා ඉව්වා කියන්නේ මේ 2යි ඉව්වේ. කැම් එක පීදලා නැද්ද මන්දා. 2යි ඉව්ව කියන්නේ මේ මට බත් මුල් බඳින්න වෙලාවක් නැති වුණා. ඇත්තටම 5ක් බත් මුල් 5ක් බඳින්නත් වෙලාව යනවනේ අප්පා. මේ ඒක නිසා මම ඉව්වා විතරයි. ඉව්වෙත් මේ සොසේජස් තෙල් දාලා පරිප්පු ඉව්වා. දැනට ඔය ඇති අද ගමනේ හැටියට අපි මං හිතන්නේ කන්නවත් වෙලාවක් නැති වෙයි. දැන් වෙලාව බලන්න විදියක් නැහැ. මං හිතන්නේ 1:00මාරයි දැන්. 1:45ට ක්ලාරව ගන්නවා. අරගෙන මම ගෙදර එන්න ඕනේ. ගෙදර එනවා. එතකොට තාත්තයි පුතාලා දෙන්නයිත් ඒ ඉස්කෝලේ ළඟට ආවට වෙලාව තියෙනවා. මොකද කලින් ආවේ මේ මෙතන පාකින් එක යුද්ධයක් තියෙනවා ඉස්කෝලේ යන වෙලාවට. දාන වෙලාවටත් වැඩිය උදේට එක ටයිම් වලටනේ එන්නේ කට්ටිය. මේ බොහොම යුද්ධයක් තියෙන්නේ දවල්ට ගන්න වෙලාවට. මේක තියන්න තැනක් මෙතන තියෙනවා. වීඩියෝ එකේ කතා කරලා ස්ලෝ මෝෂන් දාලා අපි යන්න හදන්නේ. බෑග් හරි පැක් කරලා ගොඩක් ඒවා යවුවා. මේකේ තියෙන චාර්ජර්ස් අනම්මනම් බෙහෙත් ටික එහෙම චුටි දේවල් ටික මේකේ. දැන් යන්නයි හදන්නේ. ඒක
හයියෙන් ගහන්න More ඕනේ. like butterfly. It's like difficult to open my bag. And I still have my keychain somehow. The keychain's on my bag. water bottles go. ඈ? වතුර බෝතල් ටික ඔක්කොම පිටිපස්සට දාලා හරියන්නේ නැහැ. Yay, we're going to Kataragama. එහෙම කියන්නේ නැහැ. Polaya. ඈ? Polaya. අයියන්. Go. ක්ලාරා හැදුවව දාලා යන්න. යා කෝ ඇහුවා? අපි කෝ යන්නේ නැහැ කියලා. හාන් කිව්වා. What? වහනවලු ඉන්න. ඊට පස්සේ හයිවේ එකෙන් එක්සිට් වෙලා අපි ගියා රුටි කන්න කඩේකට. අපි 4ක්. come sit. අපි රුටි කන්න යන්නේ. We're gonna eat. රොටි. අනේ හොට ඔච්ච ගාලා එතකොට එළියයි. වැව් මාළුද කොහෙද? අද මිරිස් සූදානම් වැව් මාළු සූදානම් පරිප්පු සූදානම් විතුල් සූදානම්. කරවල කුමරි ඉක්ුත් එහෙම කියන්නේ. This is my biscuit. ආ. ඔයාලා බිස්කට් එක. නුඹ කොතන හිටියා මතක සැමරුම් අතරේ ජීවිත මගේ වීඩියෝ බලන තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න කියලා මතක් කරනවා. තිබුණා Mama, did you hear a peacock? Yeah. I heard two. Did you hear a peacock again? Or two? If I see a peacock, I'm gonna run away. I don't want to hear something like Thank you. හරි.
Hello. අපි යනවා ටොට් කෑවා. දැන් ආය යන්නේ. To get snacks. මෙයාට මේ ස්නැක් කලන් දෙන්න බැරි වුණා. සර්විස් එක. බබා come here. අයියලා. In the tree. Got the gum. water bottle. මේ අයියලාගේ කැමරාව ඒ වෙටි යන තැන දාලා යනවා. මේවා සාමාන්‍යයෙන් ගන්න දේවල් නෙමෙයි මම තමා ගහලා පස්සෙන් ගිහින්. Yeah, you found the place. Man, or you start can put it කරන්න there. කියන්නකෝ. No, Okay. not enough space. Keep it. I need to fill this. අපි ආය යනවා. පටලගම. Snacks. Wait. We Okay. can buy snacks. අපි සර්විස් ඒරියා එකෙන් නැවතුවේ නෑ. දවල්ට කාලානේ ගෙදරින් ආවේ. ඒක නිසා මේ don't. ඒක නිසා එතන නවත්තන්න ඕනුනේ නැහැ. මේ අනික මේ තුන් දෙනාම නිදාගෙන ආවේ. අපි දෙන්න විතරයි හිටියේ. ඉතින් අපිට ඕන උන්නේ නැහැ. අපි නැවතුවේ නෑ. ඊට පස්සේ අයියලාට බඩගිනි. In the BMW car. BMW car. BMW car. මේක ස්ටාර්ට් කරලා යන්න කියන්නකෝ අප්පා. It's your starter. Yeah, yes key. I don't know. I never. Ah! මේක ස්ටාර්ට් කරලා යන්න කියන්නකෝ. I can't do daddy. Okay, daddy had to. අපි ආය යනවා. One we ate. Yeah, I don't like that one, I Baba. like that one. අපි චීස් බෝල් එකම චීස් බෝල් පොඩි එකනේ තියෙන්නේ මේකක් ගම එකම එකයි මේ මිස්ටර් පොප් එකක් ගන්නකො. ක්ලාසික් එක. ක්ලාසික් වයිබ් එකට අපි දැන් ආයි පුරුදු වෙන්නේ නැහැ I like this one. Which one? This one? I don't like. Yeah, but I like. One enough, okay? This is my drink. That's my drink now. අලුත් එකක් නේද ගන්න අපි ගත්තා පැංචද? වෙන්නද වෙන්නද මෙයාට මම තුමාගෙන බෑග් එක දුන්නානේ. ඔව් ඔව් දාගත්තා ඇතුලේනේ. ඇතුලේ පිටිපස්සේ ඩිකේ ඇතුලේ. This is a game. වෙන මේකක් අරගෙන යන්න There we go. I want to do face paint on your hand. I'm drawing a lion. අපි මාලඹෙන් පිටත් වෙනකොට 3:30 වගේ වුණා. කතරගමට යනකොට 7
7 වගේ 7:30 වගේ ඇති. ඉතින් මුලින්ම මේ විදිහට අපි ඉන්න හොටෙල් එකට ගිහිල්ලා චෙක් ඉන් වෙලා ඊළඟට අපි රූම් එකට යන්න තමයි හදන්නේ. අපි වේලාසන ගිය නිසා අපි හිතුවා මෙහෙන් යන්න අවශ්‍ය වෙච්ච හින්දා ගොඩක් රෑ වෙයි කියලා. ඒ වුණාට ඉක්මනට ගිය නිසා හිතුවා එදා රෑම කිරිවෙහෙර වඳින්න වගේම කතරගම දේවාලයට රෑම යනවා කියලා. මොකද අපි හෙට උදේ වෙනකොට මෙහෙන් පිටත් වෙන්නත් දාගෙන හිටපු නිසා හිතුවා ඉක්මනට පොෂ් දාලා ලැහැස්ති වෙලා කිරිවෙහෙර වඳින්න යන්න මුලින්ම. Tidak. බලාපොරොත්තු සුන්නුනා දෙන්නගේ. Like in our house we have 2 beds, but in our house we have 3 beds. This is really cool. ඒකේ මේකේ වෙනසක් නෑ නේ I වෙනස්. can just like put my table here and like ඔයගලන් ටීවී එක ගන්නවද? it's nice. දැන් කකා ඉන්න බෑ පුතේ ගමු. අපි අරේ ගිහිල්ලා එමුකෝ. දැන් ලෑස්ති වෙන්න පටස් ගාලා ලෑස්ති. සුදු ඇඳ ගන්න. සුදු පාට අඳින්න ඕන. It comes. මං කිව්වේ අපි යනවා දේවාලයටයි කිරිවෙහෙරටයි දේවාලයටයි. Not cheating. අපි යන්නේ මේ කිරිවෙහෙර වඳින්නයි පෙන්නේ කිරිවෙහෙරටයි Okay, touch. මොකටද දේවාලයටයි යන්න හදන්නේ කතරගම. Now your turn. Your turn. මේ යන්න කිරිවෙහෙරට යන්න සුදු ඇඳගෙන කොහාලව පෙන්න We're going to the temple. මොයික කට්ටියම යන්නේ. එයාට ගහන්න එපා. What? කොහොමද ඉන්නේ? ඒන කාලේ වගේ. ඔව්වනේ. එයාට ඇස්පිය වෙනවා. 10 මාර වගේ වෙයි උඩරින්. මේ අපි ගේට් වල තුනන ගේට් නිකන් තමයි වල තියන්න සර්. තල්ලි ඉස්සෙල්ලා ඇවිල්ලා ඉතින් කිරිවෙහෙර ළඟට ගිහිල්ලා අපි මේ විදිහට පළතුරු කඩ ළඟ තමයි වාහනේ දාලා යන්නේ. පළතුරු ගන්න කඩයක් ඉස්සරහින් වාහනේ දාලා තමයි අපි වඳින්න යන්නේ. ඉතින් මෙතනදී මෙයාලට සල්ලි දීලා කියනවා අපිට මොකද අපි මුලින්ම යන්නේ කිරිවෙහෙර වඳින්න. මහා දේවාලයට නෙමෙයි යන්නේ. කිරිවෙහෙර බැඳලා දේවාලයට යන නිසා ආයෙත් මෙතනට එන්න බැරි නිසා මොකද අපි වාහනේ දාලානේ යන්නේ. අපි යන්නේ 3 wheel එකක. මෙයාලට සල්ලි දීලා යනවා ෆෝන් නම්බර් එකක් අරගෙන පළතුරු වට්ටිය අපි ඉන්න තැනකට අරගෙන එන්න කියලා. ඉතින් මේ විදිහට දැන් 3 wheel එකක යනවා කිරිවෙහෙර වඳින්න. මම ගියාට පස්සේ දැක්කා මේ කියන්නේ අපි අවුරුද්දක් ගාන ගියාට මට ඒකෙච්චට ගානක් වෙලා නැහැ කවදාවත්ම. මෙදා පාර ගියාම මම දැක්කා පූජා වට්ටි අරගෙන ඒව දීලා ඉවර වෙලා පූජා වට්ටිත් අරගෙන උස්සගෙන කිරිවෙහෙර වඳින්න යන කට්ටිය. ඒ වුණාට මන් දන්නේ නැහැ ඒක හරිද වැරදිද කියන්න. මං දන්න විදිහට නම් ඉස්සෙල්ලාම බුදුන් වැඳලානේ අපි අනිත් දේවල් දෙවිවරු අදහන දේවල් කරන්නේ වඳින්නේ. ඉතින් මම නම් අපි පුරුද්දක් විදියට අවුරුද්දක් ගානේ හැමදාම කතරගම යනවා. හැම අවුරුද්දකටම එකපාරක් හරි. ඉතින් ඒ යන හැම පාරකම යන්නේ බුදුන් වැඳලා කිරිවෙහෙර වැඳලා තමයි මහ දේවාලයට යන්නේ පළතුරු පූජා කරන්න. ඉතින් මෙතනදී මල් තෙල් හඳුන් කූරු කොහොම ටික ගන්නවා මෙයාලගෙන් අපිට පූජා කරන්න අවශ්‍ය වෙන දේවල් ටික. I want some flowers.
It's a bit large of flowers. This is a bit too much flowers for me to hold. It's a bit too much flowers for me to hold. It's too much flowers for me to hold. Actually, what? Whoa. I think I just saw some lizard. I got 2 flowers in my hands. I got 1 small one and 1 big one. Now I got these flowers in my hand without finding. තව මල් ගන්න. නටු දෙන්න මගේ අතට. ඕගොල්ලෝ ගිහලා පූජා කරලා ඊට පස්සේ මං එන්න. ඇයි ඔහොම කරන්නේ හිතකින්ද? පූජා කරලා එන්නකෝ පුතා. පූජා කරලා. මෙතෙන්ට පූජා කරලා. Bapak. Katin, pujakan mana? අපි යනවා මේ ඈතන තියෙන පහන් පත්තු කරන්න. පහන් ටික පත්තු කරලා එන්න යනවා වදින්න කලින්. That was for a different temple. Yeah. I'm gonna do the fire part with you, but I think I need. එන්නේ මෙහෙම. Do we have to put in that oil first? We have to get one for each of us. Okay, this one's yours, this one mine. තව දැම්මම එකක් පත්තු කරන්න. දැන් මේ අරකට දාන්න ඕනේ කි ඔය ටික බෙදාගෙන පත්තු කරන්න. Oh. I got it halfway.
You both can do it, Baba. Is it the sometimes you go, okay? But can I move it? Wait, I tell you. එහේ නෑ තයිනේ පහන් තියෙන තැන සුවඳ යනවාද මන්ද? I have no idea where we put the medicine. Where do we put it? ඖෂධ වටියක පූජා කළා අපි මේ විදියට හැමෝම මත ගහලා ඊළඟට ඒ දවසේ සෙනඟ ගොඩාක් හිටියේ නැති නිසා සෙනඟ හිටියා සාමාන්‍ය විදිහට අර වෙනදාට වගේ ගොඩාක් නැහැ. ඒක නිසා හිතේ හැටියට කරදරයක් නැතුව වැඳ ගන්න පුළුවන් වුණා. ලොකු කලබලයක් තිබුණේ නැති නිසා කිලුවේර ළඟ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකම දාන්න ගියොත් අද මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. පැයක් විතර වීඩියෝ එකක් තියෙනවා ඔක්කොම ක්ලිප්ස් ටික එකතු කරාම. ඒ නිසා මම මේක කොටස් දෙකකට කරලා අපි කතරගම දේවාලේ මහ දේවාලයට යන ටික වගේම නුවරඑළිය යන ටික කොහොමද අපි ගියේ කියලා ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මේ ට්‍රිප් එකේම part 2 විදිහට. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මෙතනින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් ඉක්මනින්ම part 2 අරගෙන එන්නම් ඔයාලා හැමෝටම බලන්න අපේ මේ අවුරුද්දේ පළවෙනි ට්‍රිප් එක අපි කොහොමද ගත කරේ කියලා බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ඉක්මනින්ම part 2 අරගෙන එන්නම්. අදත් වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.